මේ චක්කුම් උදපාදී ධර්මදේශනා මාලාව තුළින් ဒုတိ ය ගද්දුල බද්ද කියන සූත්‍ර දේශනාවට සමගාමීව මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියන කාරණාව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු කියලා අපි ඒ සම්බන්ධයෙන් සෑහෙන කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරන්න යෙදුණා. මම පහුගිය ධර්මදේශනාව නිමා වෙන අවස්ථාවෙත් මතක් කළා මේ ධර්ම කාරණාව තරමක් අමාරුයි කියලා. ඒක ගොඩක් ගැඹුරුයි කියලා. ඒ නිසා පින්නතුනි මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ කියලා අපි නැවත වතාවක් ඊටාම කෙටියෙන් ආවර්ජනය කළොත් ඒ කාරණාව පිළිබඳව ධර්මයට අනුව මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන් පින්නතුනි. සන්තෝ කායෝ සක්කායෝ දස්සනං දිට්ඨි. සක්කායේ දිට්ඨි සක්කාය දිට්ඨි. පින්නතුනි අපේ මේ පවතින ශරීරය පිළිබඳව අපි තුල යම් ආකාරයක වැරදි හැඟීමක් වැරදි දැකීමක් තියෙනවා නම් සක්කාය දිට්ඨි කියලා කියන්නේ අන්න ඒකටයි. මේ පංච උපාදානස්කන්ධය වැරදි විදිහට ග්‍රහණය කර ගැනීම සක්කාය දිට්ඨියයි. ඒ කියන්නේ පින්නතුනි මේ උපාදානස්කන්ධ පංචකයේ එකක් පිළිබඳව ආකාර හතරක වැරදි දෘෂ්ටියක් අපි ඇති කරගන්නවා. ඒ කොහොමද කියලා අපි සඳහන් කළොත් පින්නතුනි මේ ආර්ය ධර්මයේ පිළිබඳව මනා අවබෝධයක් නැති අශෘතවත් පෘතජ්ජන පුද්ගලයා ඒ ස්කන්ධයන් පිළිබඳව ආකාර හතරක වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා. ඒ මොන වගේ වැරදි වැටහීමක්ද කියනවනම් පින්නතුනි රූපං අත්තතෝ සමනුපස්සති. මේ පවතින රූපය තමන්ගේ ආත්මය කියලා හිතනවා. ඊළඟට පින්නතුනි රූපස්කන්ධය පිළිබඳව ඇති කරගන්න දෙවනි වැරදි වැටහීම තමයි රූපවන්තං වා අත්තානං. ආත්මය රූපවත් කියලා හිතනවා. ඒ කියන්නේ රූපය තමන්ගේ ආත්මයයි කියලා හිතනවා. තුන්වෙනි වැරදි ක්‍රමය තමයි අත්තනිවා රූපං. ආත්මයෙහි රූපයක් තියෙනවා කියලා හිතනවා. හතරවෙනි දෘෂ්ටිය තමයි පින්නතුනි රූපස්මින් වා අත්තානං. රූපයෙහි ආත්මයක් තියෙනවා කියලා හිතනවා. මෙන්න මේ විදිහට තමයි පින්නතුනි රූපස්කන්ධය පිළිබඳව තියෙන වැරදි වැටහීම පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේ පළමු ක්‍රමය නම් පින්නතුනි පහනක දැල්ල උපමා කරගෙන අපි කලින් ධර්ම දේශනාවේදී ටිකක් විස්තර සහිතව සාකච්ඡා කළා. ඒ කාරණාව සාකච්ඡා කරමින් තමයි ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනේ. මෙතනදී පින්නතුනි නැවත සිහිපත් කළ යුතු කාරණාවක් තියෙනවා. මේ උපාදානස්කන්ධ පංචකය පිළිබඳව මේ වගේ වැරදි දෘෂ්ටීන් හටගන්නේ අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙක් තුළ නෙමෙයි. ඊටාම බල සහිත සමතය හොඳින් දියුණු කරලා තියෙන ධානලාභියෙකුගේ හිතේ උපදින ආත්ම දෘෂ්ටියේ ආකාර හතරක් තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. පින්නතුනි අපේ හිතේ නෙමෙයි මෙහෙම දෘෂ්ටි උපදින්නේ කියලා සඳහන් කරාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ධානලාභියාට වඩා අපි නිවැරදි කියලා. නෑ පින්නතුනි මේ ආත්මයක් පිළිබඳව රූපයක් පිළිබඳව මේ ස්කන්ධ පංචකය පිළිබඳව මේ ජීවත් වෙන සාමාන්‍ය අපට අදහසක්වත් නැහැ. අපි ඉපදුනාට පස්සේ ඔහේ කාලා බීලා ජීවත් වෙලා මැරිලා යනවා. මේ වාගේ දේවල් පිළිබඳව මෙහෙම ගැඹුරු සංකල්ප අපි ළඟ නැහැ. ඒකයි අපි තුල එහෙම අදහස් උපදින්නේ නැත්තේ. ඒක නිසාම තමයි මේ කාරණාව තේරුම් ගන්නත් අපිට මෙච්චර අමාරු. ඊළඟට පින්නතුනි අපි බලමු වේදනාස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවෙන වැරදි දෘෂ්ටි හතර මොනවද කියලා. ඒ තමයි පින්නතුනි මේ පවතින වේදනාව තමන්ගේ ආත්මය කියලා හිතනවා. එහෙම නැත්නම් මේ ආත්මය වේදනාවයි කියලා හිතනවා. එහෙමත් නැත්නම් වේදනාව තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා. හතරවෙනි කාරණාව තමයි ආත්මය තුල වේදනාව තියෙනවා කියලා හිතනවා. වේදනාව සම්බන්ධයෙන්ුත් මේ විදිහට වැරදි දෘෂ්ටි හතරක් තියෙනවා පින්නතුනි. ඊළඟට සංඥාව සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට මේ සංඥා ස්කන්ධය තමන්ගේ ආත්මය කියලා කල්පනා කරනවා.
එහෙම නැත්නම් ආත්මය සංඥාව සහිතයි කියලා කල්පනා කරනවා. එහෙමත් නැත්නම් ආත්මයෙහි සංඥාවක් තියෙනවා කියලා හිතනවා. හතරවෙනි ආකාරයේ සංඥාවෙහි ආත්මයක් තියෙනවා කියලා හිතනවා. සංකාර සහ විඥාන සම්බන්ධිනුත් මේ විදිහට ආකාර හතර පැහැදිලි කරලා තියෙනවා පින්නතුනි. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ සම්බන්ධයෙන් ආකාර හතරක් බැගින් ඇති කරගත්ත මේ දෘෂ්ටි සියල්ල 20ක් බවට පත් වෙනවා. ආන්ගේ 20ට තමයි මේ වීසති වස්තුක සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. අන්න ඒ විදිහේ වැරදි හැඟීමක්, වැරදි ආකාරයට කල්පනා කිරීමක් යමෙක් තුල තියෙනවා නම් ඒ වැරදි හැඟීමත් අයිති වෙන්නේ ධර්මයේදී අපි කතා කරනවානි පින්නතුනි. අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් ඉන්දියාවේ මිත්‍යා දෘෂ්ටි 62ක් තිබුණා කියලා. මෙන්න මේ දෘෂ්ටීන් අයිති වෙන්නේ ඒ 62ක් මිත්‍යා දෘෂ්ටි ගණයටම තමයි. එතකොට පින්නතුනි මේ කාරණාවත් මේ 62ක් මිත්‍යා දෘෂ්ටීන්ට ඇතුළත් වෙන නිසා මේ කාරණාව පිළිබඳව මේ විදිහේ පැහැදිලි කිරීමක් තියෙනවා. 62ක් මිත්‍යා දෘෂ්ටීන්ට මේ සක්කාය දිට්ඨිය පිළිබඳව කාරණාවත් ඇතුළත් නිසා මේක දෘෂ්ටිගතයක්. එහෙම නැත්නම් දෘෂ්ටීන්ට පැමිණීමක්. අත්හැරීමට දුෂ්කර නිසා මේක දෘෂ්ටි ග්‍රහණයක්. තදින් අල්ලා ගැනීමක්. ඒක නිසාම සඳහන් කරනවා චෞර කාන්තාරයක්. හොරුන්ගෙන්ම ගහන වෙච්ච මහා කාන්තාරයක් වගේ කියලා. ව්‍යාල කාන්තාරයක්, වාලුකා කාන්තාරයක්, නිරෝධක කාන්තාරයක්, දුර්භික්ෂ කාන්තාරයක්. පින්නතුනි මෙන්න මෙවැනි සැක සහිත භයානක බවක් මෙහි තියෙන නිසා මේක දෘෂ්ටි නැමැති කාන්තාරයක් කියලා හඳුන්වනවා. සම්‍යක් දෘෂ්ටිය විනිවිද යන නිසා දෘෂ්ටි විසූකායිතයක්. යම් කාලයක සාස්වතයක්, තවත් කාලයක උච්ඡේදයක් අන්තර්ගත නිසා මේ කාරණාවට සඳහන් කරනවා දෘෂ්ටි විස්පන්දිතයක් කියලා. සත්වයන් භවයේ බැඳලා තියෙන නිසා දෘෂ්ටි සංයෝජනයක්. කිඹුල් ආදී සත්තු යමක් දැඩිව අල්ලා ගන්නවා වගේ මේ මිත්‍යා දෘෂ්ටිය අපි දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න නිසා මේකට දෘෂ්ටි ග්‍රාහයක් කියලා කියනවා පින්නතුනි. ඒ මිත්‍යා දෘෂ්ටිය තුල අපි බොහොම බලවත්ව පිහිටලා ඉන්න නිසා ඒකට දැඩිව බැහැගෙන ඉන්න නිසා ප්‍රතිෂ්ඨානයක් කියලා කියනවා. සංස්කාර ධර්මයන් දුව, සුභ, සුඛ, ආත්ම, විපරීත ආදී වශයෙන් අරගන්න නිසා පරාමර්ශයක් අනර්ථය ඇති කරන බැවින් නින්දිත වූ දෙයක්. පින්නතුනි නිවන් මගට විරුද්ධ නිසා මිත්‍යා පතයක් කියලත් හඳුන්වනවා. වැරදි බව ස්වභාව කොටගෙන තියෙන නිසා මිත්‍යාත්වයක් කියලත් හඳුන්වනවා. මිත්‍යා දෘෂ්ටිකයන්ට, තීර්ථකයන්ට උප්පත්ති ස්ථානයක් බවට පත් වෙන නිසා, නිවසක් බවට පත් වෙන නිසා තීර්ථායතනයක් කියලා හඳුන්වනවා. ඇත්ත පැත්තක තියලා වැරද්ද එහෙම නැත්නම් නැත්ත ගන්නා නිසා විපර්යාස ග්‍රහණයක් හැටියටත් මේක හඳුන්වනවා. පින්නතුනි මේ සඳහන් කළේ මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නොඑක් අදහස් කීපයක්. ඒක ඒ තරම්ම පහත් වෙච්ච, නින්දිත වෙච්ච, සත්වයා නිවනින් ඈත් කරන, සසරට දැඩිසේ බැඳලා තියෙන අතිශය පහත් වැරදි දෘෂ්ටියක් කියන එකයි මේකෙන් මේ පැහැදිලි කරන්නේ. මෙන්න මේ සක්කාය දිට්ඨියටම පින්නතුනි ආත්ම දෘෂ්ටිය කියලාත් කියනවා. අපි මෙතනදී සාකච්ඡා කළා පින්නතුනි යම් කෙනෙක් මේ රූපය තමන්ගේ ආත්මයේ හැටියට දකිනවා නම් ඒක කොයි වගේද කියලා පින්නතුනි අපි කතා කළා පහනක උපමාවකින්. විශේෂයෙන් පහනේ දැල්ල කියන්නේ වර්ණය කියන්නේ එකක් කියලා. ඒ නිසා මේ දෙක වෙන් කරන්න බෑ වගේ. මේ ශරීරය තමයි මගේ ආත්මය කියන්නේ. ඒ නිසා මේ ශරීරයෙන් මාව වෙන් කරන්න බෑ කියන එක තමයි ඒ පළවෙනි දෘෂ්ටියේදී අපි කතා කළේ. එතකොට රූපය පිළිබඳවම දෙවෙනි දෘෂ්ටියකුත් අපි කතා කළා.
එතනදී අපි උදාහරණයට අරගත්තේ අයං රුක්ඛෝ අයං ඡායා. ගහක් තියෙනවා. ඒ සෙවණැල්ලකුත් තියෙනවා. ඒ සෙවණැල්ල මේ ගහ ඇතුළේද තියෙන්නේ? එහෙම නැත්නම් ගහේ ගෑවිලාද තියෙන්නේ? කොහොමද මේ ගහයි සෙවණැල්ලයි තියෙන්නේ කියලා? පින්නතුනේ ගහක ඡායාව ගහ ඇතුළෙත් නෙමේ, ගහ වටේටත් නෙමේ තියෙන්නේ. රුක්ෂයයි ඡායාවයි වෙන වෙනම තමයි තියෙන්නේ. නමුත් එක තැනකින් රුක්ෂයත් සෙවණැල්ලත් සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒ විදිහට පින්නතුනි මගේ හිත තියෙනවා. ඒ හිත එක තැනකින් මගේ රූපයත් එක්ක සම්බන්ධයි. එහෙම නැත්නම් මගේ වේදනාව තියෙනවා. ඒ වේදනාව තමයි මගේ ආත්මය. ඒ වේදනාව කියන්නේ මට. ඒ වේදනාව එක්තරා විදියකින් රූපවත් කියලා හිතනවා. එතකොට මේ රූපය සම්බන්ධ වුණාට පළවෙනි ආත්ම දෘෂ්ටියේදී විතරයි පින්නතුනි රූපයම තමන්ගේ ආත්මය හැටියට හිතන්නේ. දෙවැනි, තුන්වෙනි, හතරවෙනි ආත්ම දෘෂ්ටිවලදී මේ රූපය තමන් කියලා හිතන්නේ නැහැ. ඊතුරු ස්කන්ධ හතර හෝ හතරෙන් එකක් හෝ කීපයක් තමන් කියලා හිතනවා. නමුත් මේ වේදනාව හා තණ්හාව හෝ සංස්කාර හෝ විඥානය රූපවත් කියලා කියන්නේ රූපයට සම්බන්ධයි. ඒ කියන්නේ මේ හිතට හැඩයක් තියෙනවා කියලා හිතනවා. එතකොට දෙවෙනි ක්‍රමයේ පින්නතුනේ අපි කතා කළේ ගසක් තියෙනවා නම්, ගස ළඟ ඡායාවක් තියෙනවා නම් මේ තියෙන්නේ ගස, මේ තියෙන්නේ ඡායාව කියලා දෙකක් හැටියට දකිනවා. නමුත් අපි කලින් පහන් දැල්ලක දෙකක් දැක්කේ නැහැ. දැල්ලත් වර්ණයත් එතනදී අපට වෙන් කරන්න බැරුව ගියා. යම් වර්ණයක් තිබුණා නම් එයමයි දැල්ල, යම් දැල්ලක් තියෙනවා නම් එයමයි වර්ණය කියලා වෙන් කරන්න බැරි අවස්ථාවක් තමයි අපි දැක්කේ. නමුත් මෙතන තියෙන්නේ වෙන් කරන්න පුළුවන්. නමුත් ඈත් කරන්න බෑ. එකට සම්බන්ධ වෙලයි තියෙන්නේ. එහෙමනම් මගේ හිත තමයි මගේ ආත්මය. නමුත් මේ හිතත් සමග ඇඟ බැඳිලායි තියෙන්නේ. ඒ හිතට හැඩයක් තියෙනවා. ඒ හිත රූපයත් සමග සම්බන්ධයි. එහෙම නැත්නම් හිත රූපවත්, විඥානයත් රූපවන්තයි. එහෙම නැත්නම් රූපවත්. මේක තමයි පින්නතේ දෙවනි සක්කාය දිට්ඨිය. රුක්ෂයක ඡායාවක උපමාවකින් දේශනා කරලා තියෙනවා. තුන්වෙනි ආකාරයේ තමයි පින්නතුනි ආත්මය පුරාවටම රූපය දකිනවා. ඒ කියන්නේ පුෂ්පයක් නැත්නම් මලක් අරගත්තාම ඒ පුෂ්පයේ සුවඳක් තියෙනවා කියලා උදාහරණයක් පෙන්නනවා. ඒ පුෂ්පයේ සුවඳ කොතනද තියෙන්නේ? පින්නතේ සුවඳ කොතනද තියෙන්නේ කියන කාරණාව අපිට පෙන්වන්න බෑ. නමුත් පුෂ්පයෙන් පිටපැත්තේ නෙමෙයි මේ සුවඳ තියෙන්නේ. ඒ සුවඳ පුෂ්පයේ තුල තියෙනවා කියලා කියන්නත් බෑ. පුෂ්පයත් එක්ක ਸਰවාකාරයෙන්ම මේ සුවඳ සම්බන්ධ වෙලා තියෙනවා. ඇතුළත තියෙනවා කියන්නෙත් නැහැ, පිටත තියෙනවා කියන්නෙත් නැහැ. ਸਰවාකාරයෙන්ම පුෂ්පයත් එක්ක මේ සුවඳ සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් එහෙම සඳහන් කළාට මේ පුෂ්පයේ පෙතිවලද සුවඳ තියෙන්නේ, පෙති අගද සුවඳ තියෙන්නේ, වර්ණයේද සුවඳ තියෙන්නේ, රේණුවලද සුවඳ තියෙන්නේ කියලා හරියටම සුවඳ තියෙන තැන කියන්න බෑ. අන්නේ විදිහටම තමයි පින්නතුනි ආත්මේ පුරාවටම රූපේ තියෙනවා කියලා තුන්වෙනි ආකාරයක් පෙන්වුම් කරනවා. හතරවෙනි ආකාරය තමයි රූපේ තුල ආත්මේ තියෙනවා. එහෙම නැත්නම් මේ ඇඟ ඇතුලේ ආත්මේ තියෙනවා කියලා එකක් තියෙනවා. හරියට කොයි වගේද? කරඬුවක් අරගෙන ඒ ඇතුළට මණිකක් තැම්පත් කරලා මේ තියෙන්නේ කරඬුව, මේ තියෙන්නේ මණික කියලා කරඬුව තුල මණික තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පී රූපයක් ඇඳලා හෘද වස්තුව ළඟින් ආත්මය කියන එක පනවනවා වගේ ශරීරයේ තුල ආත්මය තියෙනවා. එහෙම නැත්නම් රූපයේ ආත්මය තියෙනවා. රූපස්මින් අත්තානං සමනුපස්සති කියලා කියන්නේ මෙන්න මේ කාරණාවට. හැබැයි පින්නතුනි මේ කාරණාව හරි සියුම් එකක්. මේ කාරණාව හරියටම වටහා ගන්න නම් මනා විදර්ශනා නුවණක් තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට පින්නතුනි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහ එකක් හතර ආකාරයකින්
වරදවා දැකීම තමයි මෙතන වීසති වස්තුක සක්කාය දිට්ඨියයි කියලා මේ මිත්‍යා දෘෂ්ටි බිඳහල අප භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මෙය දෙවි බඹුන් මහාන බඹුනන් ඇතුළු මිනිස් ප්‍රජාවද සෙසු සියලු ලෝවැසියන්ද මේ සංසාරයේහි අවිද්‍යාව නැමැති කණුවේහි දැඩිව බැඳලා තබන රැහන් විස්සක් වගේ කියලා තමයි පැහැදිලි කරලා තියෙන්නේ. හැබැයි පින්නතුනි මේ සඳහන් කරපු හැම කරුණක්ම ඊටාම ගැඹුරුයි. මේ හැම කරුණක්ම දකින්න විදර්ශනා නුවණක් තියෙන්න ඕනේ. ඉතින් මම දන්නවා අද බණහන අය අහගෙන ඉන්නවා විතරයි කියලා. තේරෙන්නේ නැහැ මොකවත්. මං කිව්වා ඒ තේරෙන්නේ නැත්තේ ඇයි කියලා මං කියන්නම් කියලා. මේ හැම කරුණක්ම දකින්න විදර්ශනා නුවණක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ සක්කාය දිට්ඨියේ මේ ගැඹුරු කාරණා ටික කොච්චර කීවත් අපිට පෘථග්ජන මනසකින් වෙන් කරලා බලන්න බෑ. ආන්ගේ වෙන් කරලා තේරෙන්නේ නැති හින්දා තමයි අහගෙන ඉන්නවා විතරයි තේරෙන්නේ නැත්තේ. නමුත් විදර්ශනා ඇහක් තියෙන කෙනා මේ විදිහට මේ කාරණාව අහගෙන ඉන්නකොට මේවා වෙන් වෙවි පේන්න පටන් ගන්නවා. එහෙමනම් සෝවාන් වෙනවා කියන කාරණාව අපි මේ නිකන් ඉඳගෙන බලාපොරොත්තු වෙච්ච තරමට වෙන්නේ නැහැ පිළිතුරු. මොකද අපි හැමෝම සෝවාන් වෙන්න කැමතියි. කැමති වුණාට අපි කවුරුවත් තාම සෝවාන් වෙන්න පටන් අරගෙන නැහැ. සෝවාන් වීම කියන නැත්නම් සෝවාන් මාර්ග ඵලය කියන තැනට යන්න තාම ලෑස්ති වෙලා නැහැ. අපි මේ ඇවිල්ලා ඉන්නේ දහසක් වැඩ තියෙනකොට. නිමක් නැති වැඩපොළ අතරේ අපි පොඩි අවස්ථාවක් හදාගන්නවා අද දේශනාවට යන්න ඕනේ කියලා. ඇත්තටම ඒ එන්නේ ලොකු බලාපොරොත්තුවකින්, ලොකු උවමනාවකින්, ලොකු කැමැත්තකින්, ලොකු ශ්‍රද්ධාවකින්. මේ අනික් සියලු වැඩ කටයුතු අතරේ මම මේ ආධ්‍යාත්මික ගමනට යා යුතුයි කියලා සිතුවිල්ලක් අපිට තියෙනවා. අපිට මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. හැබැයි ඒක අදහසක් මිස ඒක ක්‍රියාත්මක කරගන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඇයි? අපි වෙනත් කටයුතු රාශියක පැටලිලා ඉන්නවා. වෙනත් වැඩ ගොඩක් අපිට තියෙනවා. ඒ වැඩ නංගගත්තෙත් අපිම තමයි. නමුත් දැන් ගැලවෙන්න බැරි කමක් තියෙනවා. ඉතින් සංසාරේ පුරාම ඒක තමයි උනේ. එහෙම නැතුව අපිට බොහොම විවේකයක් අරගෙන විදර්ශනාවට යොමු වෙලා දවසේ වැඩි කාලයක් විදර්ශනාවේ ඉඳගෙන ඒ විදර්ශනාව දියුණු කරන්න තරම් විවේකයක් නැහැනේ. ආන් ඒක දියුණු කරලා යම් ප්‍රමාණයක් විදර්ශනාව වැඩිලා තිබුණා නම් මෙච්චර වෙලා නොතේරුණු කාරණාව හොඳට තේරෙන්න පටන් ගන්නවා. ආන් ඒකයි මේ ගැඹුරු කරුණු තේරෙනව අඩු. අපි සරලව අහන්න හරි කැමතියි. ඒ වුණාට පින්නතුනේ නිවන් දකින්නවා කියන එක හරි ගැඹුරුයි. ඒක සරලව කරන්න බැරි දෙයක්. ඒකට ලොකු කැපකිරීමක් ඕන, ඒකට ලොකු අත්හැරීමක් ඕන. එහෙනම් සරල කාරණාව වගේම ගැඹුරු කාරණාවත් ජීවිතේ දැනගන්න ඕනේ. හැබැයි ඉතින් ගැඹුරු කාරණා දැනගත්තට දැනගන්න උවමනාව තිබුණට මේ වාගේ ගැඹුරු කාරණා දැනගන්න විදර්ශනාවකුත් තියෙන්න ඕනේ. නැවත අහගෙන යනකොට මේක යම් ප්‍රමාණයක් තේරෙනව නෑ කියනව නෙමෙයි. පළවෙනි වතාවේ තේරුනේ නැති වුණාට දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ තේරෙනවා. අපි වුණත් මේ කරුණ ගොනු කරගන්න ගියහම සමහරලාට එකපාරක් මේ කරුණ ඇහුවට මොකද්ද කියලා තේරෙන්නේ නැතුව යනවා. ආයේ මේ කරුණ එහෙම අහලා ආයේ සටහන් කරගන්නවා. නැත්නම් අමතක වෙනවා. වැරදුනොත් වරදින්නේ බුද්ධ වචනේ. ඒ බුද්ධ වචනේ වරදිනවා කියලා කියන්නේ අවීචියම තමයි නතර වෙන්නේ. ඒ හින්දා සටහනක් කරගන්නවා. ඒ සටහන ආයි කියවනවා. එහෙම කියවලා තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා වරක් දෙවරක් තුන්වරක් මේ කාරණාව ආපහු අහගෙන ඉන්නකොට අපිට යම් ප්‍රමාණයක් තේරෙනවා. නමුත් අර විදර්ශනාත්මක නුවණක් තියෙන කෙනෙකුට වැටහෙන තරම් අපිට තේරෙන්නේ නැතුව වෙනවා. එහෙමනම් සක්කාය දිට්ඨිය නැති කරලා සීලබ්බත පරාමාස වලින් මිදිලා විතිකිච්ඡාවෙන් තොරව සෝවාන් ආර්ය මාර්ගඵලය හොයාගෙන යන්න නම් විවේකී මනසකුත් අරගෙන මම වෙනුවෙන් මේ පැය 24න් වෙන් කරගත්ත කාලයක් මට වෙන් කරගෙන ඒ කාලය තුල මං වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. පැය 24ෙම අපි දැන් වැඩ කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. සාමාන්‍ය අපි දන් දෙනවා, අපි බුදුන් වඳිනවා, අපි පසළොස්වකට සිල් ගන්නවා. ඒ හැම දෙයක්ම කරන්නේත් මම වෙනුවෙන්ම තමයි. නමුත් දැන් අපිට මෙතනදී තමයි තේරෙන්නේ
අපි පින් ගොඩක් රැස් කරගන්න බව ඇත්ත. නමුත් මේ සක්කාය දිට්ඨිය නැතිකරන්න මේ ගැඹුරු කාරණාව තුළ එළඹිලා තමන්ගේ ජීවිතයේ දිහා විදර්ශනා ඇහැකින් බලලා මේ ඇලීම් ගැටීම් කියන ධර්මතාවයන් නැති කරගන්න ඒ කාරණාවෙන් විතරක්ම බැරි වෙයි කියලා. සංසාරේ පින් කරලා තියෙන හැටි ගැන අපි දන්නේ නැහැ. මේ එකක්වත් නැතුව කෙලින්ම රහත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ සමහරවිට එක බණක් අහලා රහත් වෙච්ච අවස්ථා අපි ඕන තරම් අහනවනේ. ඉතින් මං කියන්නේ හැමෝටම විදර්ශනා ඇහැක් දියුණු කරගෙන සක්කාය දිට්ඨිය මේ විදිහට බලාගෙන ඒක නැති කරගෙන මේ ක්‍රමානුකූලව ගමනක් යන්න ඕනේ කියලා. නමුත් ක්‍රමානුකූලව තමයි මේ ගමන තියෙන්නේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ ක්‍රමානුකූල ගමනක් පෙන්නලා තියෙන්නේ. මම සඳහන් කළේ අපි සංසාරේ කරගත්ත පින්වල මට්ටම අපි දන්නේ. සමහර කෙනෙක් එක පිනක් හරියට කරලා එක බණක් අහලා රහත් වෙලා තියෙනවා. ඉතින් ඒතකොට මේ සංසාරේ කරගන්න ඕන පින්කම හරියටම කරපු නිසා. ඉතින් එහෙම පින් කරපු අය ගැන මේ ශාසනයේ හරියට උදාහරණ තියෙනවනේ. දාරුචීරිය මහ රහතන් වහන්සේ. මහා පාරේ නිවන් දකින්නේ ස්වාමීනි මට ටිකක් ඇති කියලා කියන්නේ. ඔය 아무තෙන් මේ කාරණා හොහොව හිටියද? ඒ බණපද ටික ඇහෙනකොට මේ ඔක්කොම වැටහිලා ඉවරයි. සන්තති ඇමති දවස් 7ක් එක දිගට සුරාපානය කරලා ඉන්නේ. උදේ ඉඳලා සුරා බිබී ඉඳලා දවල් භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහලා එක බණයි අහන්නේ. සියලු ආභරණ දරාගෙන රහත් වෙනවා. බද්දජී මහරහතන් වහන්සේ. බද්දජී කුමාරයා මේ කුටියෙන් බහලා එහා කුටියට යන වෙලාව. නමුත් එදා තමන් බලන් ඇවිල්ලා හිටපු පිරිස ඇවිල්ලා නැහැ. එයි කියලා අහපුවාම බද්දිය නගරයට බුදුරජාණන් වහන්සේ වැඩලා අද බණ කියනවා. මම බලන් දෙන මිනිස්සු ඔක්කොම ගියේ උන්වහන්සේ බලන්න නම් මමත් යන්න වටිනා උන්වහන්සේ බලන්න කියලා තමයි පිරිසත් එක්ක පිටත් වෙන්නේ. යනකොට ධර්මදේශනාව පටන් අරගෙන පිරිස කෙරවලේ හිටගෙන දේශනාව අහනවා. දේශනාව විරෙනකොට සියලු ආභරණ දරාගෙන රහත් වෙනවා. සන්තති ඇමතිගෙයි බද්දජී මහරහතන් වහන්සේගෙයි දෙන්නගෙම රහත් වීම එක වගේ. එක වෙනසයි තියෙන්නේ. සන්තති රහත් වෙනවත් එක්කම පිරිනවම් පෑවා. බද්දජී මහරහතන් වහන්සේ බොහෝ කාලයක් ලෝක සත්වයාගේ හිතසුව පිණිස වැඩ හිටියා. පඬිත සාමණේරයන් වහන්සේ මහ දුගිය කාලේ දුන්න දානේ මේ වෙලාවේ තමන්ගේ අරහත්ත්වයට ලොකු පිටුවහලක් බවට පත් වෙනවා. සුඛ සාමණේරයන් වහන්සේ දරවෙලෙන්දෙක් හැටියට හිටපු කාලේ පසේ බුදුරජාණන් වහන්සේට දුන්න දානේ අරහත්ත්වයට මහත් පාරක් හදනවා. මහ කප්පින මහරහතන් වහන්සේ සාලිගමේ ප්‍රධානිය වෙලා හිපදිලා හිටපු කාලේ තමන්ගේ බිරිඳගේ මූලිකත්වයෙන් ගමේ පවුල් 1000ක් එක්ක පසේ බුදුරජාණන් වහන්සේලා දහසකට වස් ආරාධනා කරලා තුන් සිවුරු පූජා කළා. වස් අවසානයේ කරගත්ත පින්කම කොයිතරම් බලවත් වුණාද? පිරිමි 1000යි ගැහණු 1000යි 2000ක් දෙනාම මිය ගිහිල්ලා දෙව්ලොව ගිහිල්ලා එකට උපදිනවා. දෙව්ලොවෙන් චුත වෙනකොට 2000ම එකට චුත වෙනවා. ළඟ ගම්වල උපදිනවා. කාන්තාව වෙලාම ඉපදුනා. පිරිමි වෙලාම ඉපදුනා. එදා භාග්‍යතුන් වහන්සේලාට වස් ආරාධනා කරලා උපස්ථාන කරපු කාලේ යම් කාන්තාවක් තමන්ගේ බිරිඳ වෙලා හිටියානම් දෙව්ලොවින් චුත වෙලා ඉල්ල මෙදත් ඒ පුරුෂයෙක්මයි. ඔහු මේ ජීවිතෙත් එදා ඇයම තමයි හොයාගන්නේ. මොකද ඔක්කොම ඉපදිලා ඉන්නේ. ඉතින් එකටම උපදිනවා, එකටම සම්බන්ධ වෙනවා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ නැවත වතාවක් විහාර සංකීර්ණයක් හදලා මේ අය පූජා කරනවා. ඒ පින්කමෙන් සියලු දෙනාම ආපහු දෙව්ලොව යනවා. හරියට නිකන් විශාල කොක්කු රෑනක් එකටම අහසට නගිනවා. ආයේ කැම තියෙන තැනට ගිහිල්ලා එකටම පාත් වෙනවා වගේ. ආයෙත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයෙත් ඉපදිලා භාග්‍යතුන් වහන්සේ පහළ වුණ බව දැනගෙන ඉස්සෙල්ලා රජුරුවත් එක පිරිමි 1000ක් දෙනා ශාලිගමේ ප්‍රධානියා තමයි රජ වෙන්නේ. පිරිමි 1000ක් දෙනා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. ගංගාවල් 3ක් තරණය කරන්නේ අස්සයාගේ පිටෙන් මිසක් ඔරුවෙන් පාරුවෙන් නෙමෙයි. සත්‍යක්‍රියාවක් කරලා යන්නේ තරම්ම ශ්‍රද්ධාවක් තියෙනවා. කට ගාවට පිරීලා ගලන ගංගාවල්. ලෞතර භාග්‍යතුන් වහන්සේ සත්‍යයි. උන්වහන්සේ පිළිබඳව මගේ හිතේ තියෙන ශ්‍රද්ධාව සත්‍යයි. මේ දෙකම ඇත්තක් නම් අස්සයට වතුර උඩින් යන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තමයි රජුරු කියන්නේ. දෙකම ඇත්ත නම් මං අද ජීවත් වෙයි. අස්සය එහෙම්මම ගඟට දක්වනවා. ගල් තලාවක ඇවිදිනවා වගේ ගංගාව තරණය කරනවා. ධර්ම රත්නයේ අදිෂ්ඨාන කරලා දෙවෙනි ගංගාවත් සංඝ රත්නයේ අදිෂ්ඨාන කරලා තුන්වෙනි ගංගාවත් තරණය කරනවා. බිසවරු දැනගන්නවා ස්වාමිවරු 1000ම ගිහිල්ලා කියලා. ඒක නිසා බිසවරු 1000 රතවලින් එනවා ගඟ ගාවට. ස්වාමිවරු ගියේ කොහෙන්ද කියලා බලන්න කියනවා. සේවිකාව කියනවා මහදේවිය වරු පාරුණන්නේ අස්සයෝ ගඟට බහැපු කුරසටකන් විතරක් තියෙනවා කියලා. එහෙනම් මගේ ස්වාමියා අස්සයාගේ පිටින්ම ගඟ තරණය කළා.
භාග්‍යතුන් වහන්සේ සත්‍යයි. මගේ හිතේ තියෙන ශ්‍රද්ධාවත් සත්‍යයි කියලා අනෝජා දේවියත් තමන්ගේ කරත්ති ගඟට දක්වනවා. ඒ කරත්තය අදගෙන ඒ අශ්වයත් අර වගේම යනවා. අනිත් සේවිකාව 1000 ඒ පස්සෙන් එහෙම්ම එනවා. එදා පසේ බුදුරජාණන් වහන්සේ ළඟ කරගත්ත වස්පින්කම මෙදා බුද්ධාන්තරයකට පස්සේ දෙවනි බුද්ධාන්තරයේදී කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ සෞඛ්‍යලස් නසන්නත් මෙහෙම ශ්‍රද්ධාව උපදව ගන්නත් කොච්චර උපකාරයක් කළාද? අන් ඒකයි මම කිව්වේ සසර අපි භාවනා කරලා තියෙන ප්‍රමාණය අපි අද දන්නේ නැහැ. සංසාරේ අපි කරලා තියෙන බලවත් කුසල කර්මයන්ගේ ප්‍රමාණය අපි අද දන්නේ නැහැ. ඉතින් ඒ පෙර කරන ලද පුණ්‍ය විපාකයන් නිසා අපේ ගමන තව කෙනෙකුට වඩා මම ඉස්සර වෙන්න පුළුවන්, ඔබ ඉස්සර වෙන්න පුළුවන්. නමුත් ඒ සීමාවල් අපි දන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා ඒ පෙන්නලා තියෙන අනුපූර්ව ප්‍රතිපදාවේ අද යන්න පටන් ගන්නවා නම් පෙර පින එතෙන්ට එකතු වෙලා අනික් අයට වඩා වේගෙන් ගමන ඇදිලා යන්න පුළුවන් වෙයි. අවශ්‍ය පටන් ගන්න. ආන් එහෙම පටන් ගත්තාම තමයි ඒ ගමනට අවශ්‍ය ශක්තිය හම්බ වෙන්නේ. එතෙක් අපි යන්නේ නැහනේ. ගමනක් යන්න ඕනේ. වාහනේ තියෙනවා, මමත් ඉන්නවා. ගමන යන්නේ නැහනේ. යන්න පටන් ගන්න ඕනේ. එතකොට අපි හෙමින් තමයි පටන් ගන්නෙ. වාහනේට ගොඩ වෙච්ච ගමන් 100ට යන්නේ නැහනේ. අපි හෙමින් තමයි පටන් ගන්නෙ. ගමන යන්න තමයි අපේ ගමන වේගවත් වෙන්නේ. ඉතින් පින්නතුනි අපි තාම පටන් ගත්තේ නැතුව මේ කාරණාව අමාරුයි කියලා කීවට ඒක හරියන්නේ නැහැ. පටන් ගන්න ඕනේ. එතකොට තමයි ඒක වැටහෙන්න පටන් ගන්න. අන්න ඒක නිසා මේ හැම කරුණක්ම මනාව අවබෝධ කරගන්න නම් මනාව විදර්ශනා නුවණ තියෙන්න ඕනේ. ඒ කරුණ මනාව අවබෝධ කරගන්න විදර්ශනා භාවනාව හොඳින් වඩන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි මේ කරුණ මනාව වැටහෙන්නේ, භාවනාව වැඩෙන්නේ. සමත භාවනාවක් සම්පූර්ණ කළා කියලා සමතයක් තුලින් ලබන ධානයක් උපදව ගත්ත කියලා මේ කාරණාව තේරුම් ගන්න බෑ කියලාම කියලා තියෙනවා. විදර්ශනා නුවණකින්ම තමයි මේක තේරුම් ගන්න ඕනේ කියන කාරණාවත් මනාව පැහැදිලි කරලම තියෙනවා. පින්නතනේ සමත භාවනාවෙන් 4 වෙනි ධානය ලබාගත් ඍෂිවරයෙකුටවත් මේ ගැටලුව හරියට निराකරණය කරගන්න බෑ කියලා තියෙනවා. ඒතකොට සමතයයි විදර්ශනාව අතර තියෙන පරතරයත් අපිට මෙතනදී පෙන්නලා තියෙනවා. ඒ නිසා සමතේ ආනිසංසය වෙන එකක්, විදර්ශනාවේ ආනිසංසය තව එකක්. සක්කාය දිට්ඨිය සහ සංයෝජන නැතිකරන්න පුළුවන් ඉන්නේ විදර්ශනාවෙන් විතරයි කියන කාරණාව සිහිපත් කරනවා. පින්නතුනි අපි මේකෙන් අවබෝධ කරගන්න ඕනේ සක්කාය දිට්ඨියේ ආකාර 20න් රූපය සම්බන්ධ ආකාර 4ක් තියෙනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය වෙනුවෙන් 4ක් තියෙනවා. සංඥා ස්කන්ධය වෙනුවෙන් ආකාර 4ක් තියෙනවා. මේ විදිහට ස්කන්ධ පහ වෙනුවෙන් කාරණා 4 ගොනු වෙලා තමයි විසති වස්තුක සක්කාය දිට්ඨිය හැදෙන්නේ. ඒ නිසා මේ සාකච්ඡා කරපු කාරණාවම අපි නැවත නැවත ශ්‍රවණය කරලා බලන්න ඕනේ. දැනගන්න උත්සාහ කරන්න ඕනේ. අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ කියලා මම කිව්වේ ඒකයි. තවත් කාරණාවක් තියෙනවා. දැන් අපි භාවනා කරන්න ඕනේ කියලා කතා කළානේ. භාවනා කරන්න ඕනේ කියලා කතා කළාට භාවනා කෙරෙන්නේ නැහැ. කෙරෙන්න හිත දෙන්නෙත් නැහැ සමහර වෙලාවට. දන් දෙන්න නම් හරි කැමතියි. සිල් ගන්න යන්නත් කැමතියි. බණ අහන්න යන්නත් කැමතියි. භාවනා කරන්න හිත දෙන්නේ නැහැ. තේරෙනවද මායя ළඟින් ඉන්නවා කියලා? මෙහෙම හිතන්න. අපි ඇමරිකාවෙන් හරි එංගලන්තෙන් හරි ගිහිල්ලා අක්කරයක් සල්ලි වලට ගන්න ලෑස්ති වුණොත් අපිට දෙනවද අක්කරයක්? ඒ රටේ කෙනෙකුට ඇරෙන්න අපිට රට කෙනෙකුට දෙන්නේ නැහැ. ඇයි ඒ රටේ ඉඩ නැතුවද අපිට අක්කරයක් දෙන්නේ? ඕන තරම් මුඩුබින් තියෙනවා. තමන්ගෙන් පිටට යනවට රජ්ජුරුව කැමති නැහැ. ඒකයි අපිට දෙන්නේ නැත්තේ. අන්න ඒ වගේ තමයි පින්නතුණි අපි නිවන් දැක්කා කියලා මායාවේ දිව්‍ය සුවයට කිසි බාධාවක් නැහැ. එහෙමනම් මායාවයි අපිට නිවන් දකින්න දෙන්නේ නැත්තේ රාගය, ද්වේෂය, මෝහය. මේ කාරණා තුන යමෙක් ළඟ තියෙනවා නම් ඊටාම පැහැදිලිවම අපි තාම ඉන්නේ මායාවේ රාජ්‍යය ඇතුලේ. යම් කෙනෙක් රාග, ද්වේෂ, මෝහ ප්‍රහීණය කරලා භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයෙන් මායාවේ රාජධානියෙන් එළියට යන්න උත්සාහ කරනවට මායා කැමති නැත්තේ මායාවේ සැපයට බාධා වෙනවට නෙමෙයි. තමන්ගේ රාජ්‍යයේ ඇතුලේ ඉන්න කෙනෙක්
පිටට යනවට කැමති නැති හින්දා. ඒ හින්දා අපි මායාවේ රාජ්‍ය ඇතුලේ හිර කරගන්නයි මායාවට ඕනේ. මායාවේ පිරිස වැඩි කරගන්නයි මායාවට ඕනේ. පංචකාම ලෝකේ ඉන්න හැමෝම මායාවේ රාජ්‍ය ඇතුලේ තමයි ඉන්නේ. නැතු වෙන ප්‍රශ්නයක් නැහැ. අපි මේකෙන් ගැලවිලා යනකොට රජ්ජුරුවන්ගේ අකමැත්තක් තියෙනවා රජ්ජුරුවන්ගේ පිරිස අඩු වෙන හින්දා. ඒකනේ මහබෝසතාණන් වහන්සේට කරදර කළේ. සිද්ධාර්ථයන් ලෞතුරා බුදු බව සාක්ෂාත් කළොත් මගේ රාජ්‍යයෙන් සෑහෙන පිරිසක් අරගන්නවා. ඒකට අකමැති මිසක් බෝසතාණන් වහන්සේ බුදු වෙනවට මායාවක කැමැත්තක් නැහැ. ඒ නිසා තමයි ඇවිල්ලා බුදු වෙන එක නතර කරන්න ගොඩක් උත්සාහ කළේ. ඒක නිසා තමයි මහබෝසතාණන් වහන්සේට මෙච්චර කරදර කළේ. ඒ කරදර කරලත් උන්වහන්සේ එතනින් එලවා ගන්න බැරි හින්දා තමයි මාර්යා බොරු කියන්න පටන් ගත්තේ. නැගිටපන් ඔය ආසනේ උඹේ නෙමෙයි මගේ කියලා කිව්වේ ඒකයි. බොරුනේ කියන්නේ. පස්සේ ගිහිල්ලා පිළිගන්නවා මගේ නෙමෙයි කියලා. ඒ බුද්ධත්වයේ ලැබලා ඉවර වෙලා මාර්යා පෙරදුනානේ. ඉතින් දුවරු බලනවා කෝ තාත්තා කියලා. බලනකොට ඉන්නවා ඉරි ඇඳ ඇඳ පොළොවේ. වජ්‍රාසනේ වෙනුවෙන් සිද්ධාර්ථ පාරමිතා පිරුවා. මම පාරමිතා පිරුවේ නැහැ. වජ්‍රාසනේ වෙනුවෙන් කළ යුතු හැමදේම සිද්ධාර්ථ කළා ලෞතුරා බුදු බව වෙනුවෙන්. මම ඒ දේවල් කළේ නැහැ. ලෝක සත්‍යයට අනුකම්පාවෙන් අතටපත් නිවන අත්හැරියා. මම එහෙම කළේ නැහැ. ඉතින් ඉරි ඇඳ ඇඳ ඉන්නවා. එතකොට පිළිගන්නවා මම ඒකක්වත් කරලා නැහැ කියලා. නමුත් ගිහිල්ලා අර වෙලාවේ බොරුවට කියනවා ඔය ආසනේ ඔබේ නෙමෙයි මගේ කියලා. සාක්ෂි තියනවද කියලා අහනකොට 10000ක් සක්වලේ මාරු එකපාර කෑ ගහලා කියනවා අපි සාක්ෂි කියලා. සාක්ෂි තියා දන්නේවත් නැහැ මොකවත්. අපිත් එහෙම පිරිස් ඉන්නවනේ. ඒ වගේ තමයි මායාවේ පිරිස. හේතුව මොකද්ද? බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගත්තට පස්සේ මේ සංසාරෙන් අසංඛ්‍ය ගණන් සත්‍යය ඊතර කරනවා. අතටපත් නිවන කෝටි ප්‍රකෝටි වාරවල අත්හැරි ඒකට. ඒතර භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ ඒ නිවන අත්හැරලා ආපු එකේ ප්‍රයෝජනය ලබන්න ඕනනේ. හැබැයි ඒ භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීමට කීකරු වෙන්න හදන අයට මායя හරියට බාධා කරනවා. සීලයක් සමාදන් වුණත් දැන් අපි ඒ සිල් ගන්න ගොඩක් කැමතියිනේ. එන්නතින් පන්සිලුත් රකින්නවා අටසිලුත් රකින්නවා. මේ සීලය රැකලත් සංසාරේ යන්නත් පුළුවන්. නිවන් අරමුණු කරන්නත් පුළුවන්. අහලා තියෙනව නේද වට්ටගාමී විවට්ටගාමී කියලා කුසල් වර්ග දෙකක්. මොනවද වට්ටගාමී කුසල් කියලා කියන්නේ? සංසාරයෙන් එතර වෙන්න කරන කුසල්. විවට්ටගාමී කියලා කියන්නේ සංසාරේ ඇවිදින්න කරන කුසල්. එකම කුසලය දෙපැත්තටම යන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම භික්ෂුවට දේශනා කළේ ප්‍රාතිමෝක්ෂ සංවරයක හික්මෙන්න කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සතර 이르දිපාද වඩන්න කියලා. සතර 이르දිපාද කියන්නේ භික්ෂුවගේ ආයුෂය. ඒ නිසා ප්‍රාතිමෝක්ෂ සංවරයක හික්මෙන්න සතර 이르දිපාද වඩන්න. 이르දිපාද වඩාපු උත්තමයෙකුට කල්පයක් ගොඩක් ජීවත් වෙන්න පුළුවන්. ඒකයි සතර 이르දිපාදයේ භික්ෂුවගේ ආයුෂය කියලා දේශනා කළේ. හරියට 이르දිපාද සම්පූර්ණ කරාම මහා කල්පයක් උනත් ජීවත් වෙන්න පුළුවන්. අවශ්‍ය නම් ඊටත් වැඩිය පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. වර්තමාන විද්‍යා දෘෂ්ටියක් තියෙනවනේ. ඔය කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා කියන්නේ ආයුෂ් කල්පයයි ආයුෂ් කල්පයයි කියලා කියන අවුරුදු 120යි. ඔය වගේ ප්‍රකාශ කිරීම වර්තමානයේ තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේ ඒක කියලා නෑ එහෙම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තටම කල්පයක් හෝ කල්පයකට වඩා ඉන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් භාග්‍යතුන් වහන්සේ හිටියේ නැත්තේ ඇයි කියලා ආය තණ්හාවක් ඇති වෙනවනේ. භාග්‍යතුන් වහන්සේට සංසාරෙලා ඉන්න තරම් ලෝභකමක් නැහැ. මොකද ඒක ඔක්කොම ප්‍රහීණය කරලා ඉවරයිනේ. අවුරුදු 45ක් වෙනකොට කළ යුතු කාර්ය ඔක්කොම කරලා ඉවර නම් තව මොකටද ඉන්නේ? ආනන්ද හාමුදුරුවෝ තුන් පාරක් වගේ ඉල්ලීමක් කෙරුවා නම් සලකලා බලන්නත් තිබුණා. නමුත් ඉතින් ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කරන්න කලින් මහා ප්‍රජාපති ගෞතමීට සඳහන් කළා ඉන්නේ නැහැ කියලා. වචනයක් කිව්වොත් බුදුවරු වචන වෙනස් කරන්නේ නැහැ. හැබැයි තුන් පාරක් මායාචනා කළොත් ආපහු සලකලා බලලා තියෙනවා. සමහර අයට එහෙම උදව් කරලා තියෙනවා තුන් පාරක් ඉල්ලහම. ඒක තමයි අපි තුන් පාරක් තිසරණ සමාදන් වෙන්නේ. බුද්ධං සරණං ဒ ුතියම්පි බුද්ධං තතියම්පි බුද්ධං කියලා තුන් පාරක් කියන්නේ. සරණ ඉල්ලනකොට ඉතින් තුන් පාරක්ම ඉල්ලුවොත් භාග්‍යතුන් වහන්සේ සරණ දෙයි කියලා විශ්වාසයක් තියෙනවා. සරණ ගන්න ඉතින් අපි තමයි දැනගන්න ඕනේ. එතකොට දැන් භික්ෂුවට නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් වෙනම තියෙනවා. ගිහියටත් තියෙනවද එහෙම එකක්? ගිහියගේ ප්‍රාතිමෝක්ෂ සංවරය වෙන්නේ ඔය ආරක්ෂා කරන පන්සිල් ටිකමයි. ඒතකොට මේ පන්සිල් කොහොමද ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් වෙන්නේ? ඒ පන්සිල් රකින්නේ නිවන් දකින්නද නැද්ද කියන එක ඉස්සෙල්ලා බලන්න ඕනේ. සීලය තුලින් මොකද්ද වෙනවා කියලා අපි කිව්වේ? සීලය තුලින් උපදින තන තීරණය කරනවන්නේ.
එතකොට සීලයේ තුලින් උපදින තැන තීරණය කරනවා කියහම මට අදහසක් තියෙනවා නම් සිල් රැකලා මීට වඩා හොඳ තැනක උපදින්න මං තව කැමති භවයේ දිග යන්න. මීට වඩා හොඳ තැනක සිල් රැකලා උපදිනවා. ඉතින් ඊළඟ ජීවිතයේ සම්මාදිට්ඨික වුණොත් හොඳයි. ඉතින් නැත්තම් ඊට වඩා භයානකයි. එහෙනම් සම්මාදිට්ඨික වන්නෙම් වා කියන ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ ඒ ආකාරයෙන් බේරෙන්න නම්. නමුත් දැන් ඉතින් හොඳ තැනක උපදින්න කැමතියි කියලා කියන්නේ තාම භවයෙන් මිදෙන්න කැමැත්තක් නැහැ කියන එක. මේ උතුම් වූ පංචශීලයේ මං ආරක්ෂා කරන්නේ ඒකාන්තයෙන් නිර්වාණ අවබෝධය සඳහාමයි කියන චේතනාවක් තියාගෙන නම් පන්සිල් රැකින්නේ. ආන් ඒ සිල් ආරක්ෂා කිරීම ප්‍රාතිමෝක්ෂ සංවරයක් බවට පත් වෙනවා. ඉතින් ඒකට අපි තමයි තීරණය කරන්න ඕනේ මේක සුගතියට යන්න රකින්න සීලයක්ද නිවනට යන්න රකින්න සීලයක්ද. ඔය අදහස් දෙක අනුව තමයි ඒක ප්‍රාතිමෝක්ෂ සංවරද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අන්න එහෙම තීරණය කරගෙන මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන මායя බාධා කරන බලපෑම් කරන බව හොඳට අවබෝධ කරගෙන නමුත් කවදා හරි දවසක මායයට විරුද්ධ වෙන්නම වෙනවා අපිට. භාග්‍යතුන් වහන්සේට අවනත වෙන්නම වෙනවා. ඒ කියන්නේ කවදා හරි අපි මේ සංසාරයෙන් මිදෙන්නම වෙනවා. එහෙම මිදෙන්න නම් රහත් වෙන්නම වෙනවා. ඒ වීරිය අරගන්න උත්සාහ කරමු මේ ජීවිතය ඇතුලේ. වීරියවන්තයාට තමයි සසර දිනන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ඉදිරියට බුදු වෙන්න වැඩ ඉන්න බව අපි දන්නවා. ඒක සතුටට කාරණාවක් වුණාට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි කියලා කියහම ඒක නම් දරා ගන්න බැරි දුකක් බවට පත් වෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා වැටුනොත් මොනවා කරන්නද කාට කියන්නද? ඒක නිසා මේ අවස්ථාවක් තියෙනවා. ඒක දැම්ම පටන් ගන්න වෙනවා. මෙතන බැරි වුණොත් ඊළඟ අන්තිම තැනවත් ගිහිල්ලා නතර වෙන්න. ආන් ඒක නිසා පැය 24ක් තියෙනවා අපිට දවසකට. ඒ පැය 24න් අඩුතරම පැය 4ක්වත් පෞද්ගලිකව Tamanට වෙන් කරන්න. එහෙම නැත්නම් මගේ ජීවිතේ මනුන්ට. එහෙම වෙන් කරගෙන උත්සාහය කරගන්න සංසාරයෙන් එතර යන මගටත් මොනවා හරි කරන්න. එහෙම නැත්නම් මේ වගේ ගැඹුරු ධර්ම කාරණාවක් ආපුවම පින්නතිනි වැටහෙන්නේ නැතු වෙනවා. මේක වැටහෙන්නේ නැහැ කියලා කියන්නේ සක්කාය දිට්ඨිය කියන සංයෝජනේ දිනන්න බැරුව යනවා කියන එකනේ. ඉතින් මේ සංයෝජනේ නැති කරගන්න තාක්කල් අපි සෝවාන් වෙන්නේ නැහනේ. මං කියන්නේ මේක අපේ අයට තව පාරක් දෙකක් අහනකොට හරි එහෙම නැත්නම් තව තැනක සාකච්ඡාවක් කරනකොට හරි යම් ප්‍රමාණයක් මේක තේරෙනවා. නමුත් දැන් මෙතනම කියනවා මේක හරියටම දකින්න විදර්ශනා ඇහැක් ඕන කියලා. එහෙනම් මේ විදර්ශනා නුවණ දියුණු කර කර යන ගමන් තමයි මේ සක්කාය දිට්ඨිය කියන තාප්පේ කඩ කඩ යන්න වෙන්නේ. ආයුධ ටික විදර්ශනායෙන්ම තමයි සම්පාදනය කරන්න වෙන්නේ. ඉතින් ඕක නොකරපු හින්දා තමයි සංසාරේ මෙච්චර කාලයක් අපි ආවේ. තවත් ඉස්සරහට යනවනම් යන්න තියෙන්නේ ඒක නිසාම තමයි. ඒ නිසා පින්නතුනි අපි මේ කාරණාව තව ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. අපි හැමෝමත් මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව ගැන හැමදාම කතා කරනවා, හැමදාම හිතනවා. අපි හැමෝටමත් සක්කාය දිට්ඨිය කියන එක තියෙනවා. සියලු දෙනා ළඟම තියෙනවා. සෝවාන් වෙන තුරුම සක්කාය දිට්ඨිය අපි ගාව තියෙනවා. සෝවාන් මාර්ග ඥාණයෙන් ඵල ඥාණයෙන් තමයි සක්කාය දිට්ඨිය කියන එක අපි ගාවින් නැත්තටම නැති වෙන්නේ. සෝවාන් වෙන්න බැරි ප්‍රධානතම හේතුව තමයි සක්කාය දිට්ඨිය නැති කරන්න බැරි වෙච්ච එක. ඉතින් අපිට යම් වෙලාවක හිතෙනවා මේ ඇඟේ තමන් ඉන්නවා. මේ ඇඟ තුල තමන් ඉන්නවා. එහෙම නැත්නම් මේ ඇඟ පුරාවටම තමන් ඉන්නවා කියලා. ඇඟේ ඉන්නවා, ඇඟ තුල ඉන්නවා, නැත්නම් ඇඟ පුරාවටම ඉන්නවා. පින්නතෙනි කලින් සක්කාය දිට්ඨිය පිළිබඳව අවස්ථා 4ක් අපි කතා කළා. උදාහරණ 4ක් එක්ක. එයින් පළමු කාරණාව තමයි රූපය. රූපය තමන්ගේ ආත්මය කියලා හිතනවා. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මින් වා අත්තානං. තමන්ගේ මුළු ඇඟම රූපය කියලා හිතනවා. එහෙම නැත්නම් පහන් දැල්ලත් දැල්ලේ වර්ණයත් වෙන් කරන්න බෑ වගේ දැල්ල යම් තැනකට වර්ණය යම් තැනකට දෙපැත්තකට කරන්න බෑ. ඒ නිසා සඳහන් කරනවා දැල්ල යම් තැනක තියෙනවා නම් වර්ණයත් එතනම තියෙනවා. වර්ණය යම් තැනක තියෙනවා නම් දැල්ලත් එතනම තියෙනවා. වර්ණයයි දැල්ලයි කවදාවත් අපිට වෙන් කරන්න බැරුව යනවා වාගේ
මේ රූපයත් ආත්මයත් කියන දෙක අපිට සම්පූර්ණ වෙන් කරන්න බැරි වෙනවා. දෙවන කාරණාව ආත්මයේ රූපවත්. අන් එහෙම කෙනෙක් කල්පනා කරනවා නම් හරියටම ගහේ ඡායාව. උදාහරණය ගහේ ඡායාව. අපි කොහොමද ඡායාව ගැන කතා කළේ? ගහ වෙනම තියෙනවා, ඡායාව වෙනම තියෙනවා. වෙන් වෙලා තමයි තියෙන්නේ. හැබැයි කොතනින් හරි තැනකින් ගහයි ඡායාවයි සම්බන්ධ වෙච්ච තැනක් තියෙනවා. ආන් ඒ නිසා ගහ වෙන එකක් ඡායාව වෙන එකක් වුණාට ඒ දෙක කොතනින් හරි එකතු වෙච්ච තැනක් හම්බ වෙනවා. ඊළඟට පින්නතුනි සමහර වෙලාවට අපි දකිනවා ඔය කෙනෙකුගේ මැරුණ රූපයක් ඇඳලා තියෙනවා. අපිට ඊළඟට පෙන්නලා තියෙනවා ඒ මැරුණ ඇඟෙන් ආත්මය අයින් වෙලා යනවා. අපි ඕවා මේ රූප මාධ්‍යයෙන් දකිනවා. එහෙම නැත්නම් චිත්‍ර මාර්ගයෙන් දකිනවා. මැරුණ කෙනාගේ ඇඟෙන් ආත්මය අයින් වෙලා යනවා වගේ කිසියම් දුමාරයක් වාගේ අර තරම් ඝනට නැතුව සිවුම් පෙනුම අපිට ලබලා දෙනවා. මේ අවස්ථාව අපි ඕන තරම් දැකලා තියෙනවා. නමුත් ඒ කාරණාව සම්පූර්ණයෙන්ම බුදුදහමට විරුද්ධයි. අපි ඔකට සමහරලාට මනෝකාය කියලා කියනවා. ඒ කාරණාව සම්පූර්ණයෙන්ම බුද්ධහමට විරුද්ධයි. බුද්ධ학මේ මේකක් නැහැ. ඒ කාරණාව පැහැදිලි කරනවා නොයෙක් අවස්ථාවන් වල මේ මනෝකාය කියලා කතා කරන තැන එහෙම දෙයක් තේරවාදී බුදුදහමේ මනෝකායක් නැහැ කියලා. හැබැයි බුදුදහමේ තියෙනවා මනෝමය කය කියලා එකක්. වරද්ද ගන්න එපා දෙක. මනෝකාය සහ මනෝමය කය. මනෝකාය කියලා එකක් බුද්ධ학මේ නැහැ. මනෝමය කය කියලා එකක් තියෙනවා. මොකද්ද මේ මනෝමය කය කියලා කියන්නේ? මනසින් මවන ලද රූප. මනෝකාය කියලා කියන්නේ මගේ ඇඟ ඇතුලේ ජීවත් වෙලා ඉන්න කෙනා මම මැරුණාම එළියට යනවා කියන එක. මනෝමය කය කියලා කියන්නේ මගේ මනසින් මා සමානව මවාපු රූප. වෙන රූප මවන්නත් පුළුවන් වෙයි. ඒක හොඳටම පැහැදිලි කරන්න පුළුවන් කවගෙන්ද? චුල්ලපන්තක මහරහතන් වහන්සේ. මනෝමය රූප මවන්නන් අතර අග්‍රස්ථානීය උන්වහන්සේට තිබුණේ. චුල්ලපන්තක මහරහතන් වහන්සේගේ කතාව අපි අය දන්නවා. මහා පන්තක හාමුදුරුවෝ යන්න කීවනේ. මාස 4ක් තිස්සේ පදුමන් යතා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්න මාදිච්ච මිවන් තලික්කි කියන ගාතාව මාස 4ක් තිස්සේ පාඩම් කරන්න කිව්වා. එක වචනයක්වත් පාඩම් නැහැ. ඒක නිසානේ යන්න කිව්වේ. මතක හිටින්නේ නැහැ ඔහොම මහානකම කරන්න බෑ කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ එදා පාන්දර මහා කරුණා සමාපත්තියෙන් උන්වහන්සේව දැකලා තිබුණා. ඒ නිසා චුල්ලපන්තක හාමුදුරුවෝ අද පන්සලෙන් යනවා. භාග්‍යතුන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවෝ යන පාරේ සක්මන් කරනවා. මේ කතා කරනවා කොහෙද යන්නේ? මට යන්න කිව්වා. කවුද යන්න කිව්වේ? සහෝදරයා මහා පන්තකයන් වහන්සේ. ඇයි යන්න කිව්වේ? කාරණාවත් අහලා මේක බුද්ධ ශාසනයනේ යන් මාත් එක්ක කියලා රෙදි කෑල්ලක් අරගෙන කරන්න කියපු වැඩේ හැමෝම දන්නවා. රෙදි කෑල්ල අතේ තියාගෙන රජෝ හරණං කියලා පිරිමදින්න කිව්වා. ටික වෙලාවක් යනකොට රෙදි කෑල්ල කිලුටු වුණා. ඒ කිලිටු බව විතරයි දැක්කේ. ඒත් එකම රහත් වෙනවා. ඒකම හේතු කරගෙන. දැන් සියලු දෙනාම හිතාගෙන ඉන්නේ චුල්ලපන්තක හාමුදුරුවෝ පන්සලෙන් වැඩිය කියලානේ. එදා ජීවක වෙද මහත්තයා ගෙදර දානි 500 නමක් දානෙට ඕනේ. කලින් නම් කිව්වා 500 නමක් වඩිනවා කියලා. මහා පන්තක හාමුදුරුවෝ තමයි සංඝයාට දානි දැනුවත් කරන්නේ. ඉතින් එදා 499 ඉන්නේ චුල්ලපන්තකයන් වහන්සේ ගිහිල්ලා. ඉතින් ඒ නිසා දානෙට ගිහිල්ලා වාඩි වුණා. එක ආසනයක් ඉතුරුයි. භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ ජීවක වෙද මහත්තයට කියනවා එහෙනම් ගිහිල්ලා බලන්න පන්සලේ තව නමක් ඉන්නවද කියලා. මහා පන්තකයන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි. සියලු සංඝයා වැඩියා. භාග්‍යතුන් වහන්සේ කියනවා කමන්නේ යන්න. කෙනෙක් ඉන්න පුළුවන් යන්න කියලා. ගිහින් ඇවිල්ලා කියනවා ස්වාමීනි මුළු පන්සලම චුල්ලපන්තක හාමුදුරුවන්ගෙන් පිරීලා කියලා. ඔක්කොම චුල්ලපන්තකලා. භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙනම් ගිහිල්ලා චුල්ලපන්තක හාමුදුරන්ට මම එන්න කිව්වා කියලා කියන්නේ. ඊට පස්සේ ගිහිල්ලා චුල්ලපන්තකයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ කතා කළා කියලා. අර ඔක්කොම නැගිටලා එනවා මමයි චුල්ලපන්තක මමත් චුල්ලපන්තක කියලා. ආයෙ ගිහිල්ලා කිව්වා ස්වාමීනි ඉන්නේ ඔක්කොම චුල්ලපන්තකලනේ කියලා. ඊට පස්සේ ආයෙ දේශනා කළා එහෙනම් ගිහිල්ලා චුල්ලපන්තක හාමුදුරන්ට කතා කරන්න ඉස්සරළම කෙනෙක් කිව්වොත් මමයි චුල්ලපන්තක කියලා උන්වහන්සේගේ සිවුරෙන් අල්ලගන්න කියලා. අල්ලගන්නවත් එක්කම අර සියලු දෙනා අතුරු දහන් වෙලා ගියා.
මේ ඉඳලා තියෙන සියලු දෙනාම චුල්ලපන්තකයන් වහන්සේ මවාපු රූප මනෝමය රූපම වීම. එහෙනම් මනෝ කායක් නැහැ බුද්ධ ආගමේ මනෝමය කයක් තියෙනවා. මේක දෙකක්. මනෝමය මය කියන අකුරු දෙකෙන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් එහෙම එකක් බුද්ධ ආගමේ තියෙනවා මනෝමය කය. ඒ නිසා වෙනතින් අපිට හිතෙන්න පුළුවන් මම කියලා කෙනෙක් මේ ඇඟ ඇතුලේ ඉන්නවා කියලා. මගේ කියලා දෙයක් තියෙනවා කියලා. අපිට තේරෙන්නේ ඒ විදිහටම තමයි. ඒ නිසා මේ මනෝකාය කියලා එකක් තියෙනවා කියලා යමෙක් පිළිගන්නවා නම් ඒ මතය තුල ඉන්න තාක්කල් කෙනෙක් කවදාවත් සෝවාන් වෙන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ මත හැම එකක්ම මිත්‍යා දෘෂ්ටි නිසා සෝවාන් වෙන්නේ නැහැ කියලා කිව්වේ ඒකයි. එවනම් මේ කාරණාව හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේට අනුව යථාර්ථවාදීව හෙමින් හයි තේරුම් ගන්න උත්සාහ කළොත් මේ සක්කායකි දිට්ඨිය කියන ධර්මතාවයේ තේරුම් අරගෙන ඒකට විරුද්ධව වැඩ කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා සක්කාය දිට්ඨිය අපි ආකාර 4යි කතා කළේ. තව කතා කරන්න ආකාර 16ක් තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා මේ කතා කරපු කාරණා 4 හැර ඉතුරු 16 ගැන කතා කරනකොට මේ ගැඹුරු කාරණා 4 ඔබට වැටහෙනවා කියලා. විදර්ශනාවකින් වැටහෙන ප්‍රමාණයට නෙමෙයි ලොකු බරක් නැති වෙන විදිහට වැටහෙයි කියලා. මොකද අපි තාම මේ කාරණාවේ මුලනේ ඉන්නේ. මැදට යනකොට අපිට මීට වඩා තේරෙනවා කියලා මට හිතෙනවා. ඒක නිසා අපි මේ කාරණා ටිකක් තවත් දේශනා 2කින් 3කින් විතර කතා කරලා ඉවර කරන්න උත්සාහ කරමු. එතකොට මීට වඩා අපිට තේරුම් අරගන්න පුළුවන් වෙයි. එදාට වැටහුණ සතුට අපිට තියෙයි. වැටහුණාට විතරක් මදි ඊළඟට ඒක නැති කරන්න උත්සාහ කරන්නත් වීරිය වඩන්නත් අදහස් ඇති කරගන්න එක තම තමන්ට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. එhmenan පින්නතිනි අදත් ධර්මදේශනාව සඳහා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා චක්කුම් උදපාදී ධර්මදේශනා මාලාවේ සක්කාය දිට්ඨිය විසති වස්තුක සක්කාය දිට්ඨිය පිළිබඳව සාකච්ඡා කරන සාකච්ඡාවේ දෙවැනි දවසේ අපි මේ විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.